සුබ සන්ධ්‍යාවක් සිදු වෙනාට මම ප්‍රථම සිද්ධාන්තනා මගේ ආදරණීය සහ ප්‍රසන්නයිලා මගේ ගමේ අයියා පොඩි කාලේ මගේ අතීතේ මතක් කරලා දීලා හඳුන්වා දීලා ප්‍රසන්නයි. ඒ වගේම අද 2026 පෙබරවාරි 17 දින සුවිශේෂ දිනයක අපේ ආරාධනය පරිවිතන මෙතනට පැමිණෙන සියලුම දෙනා සියලුම වැඩකාරී අපේ ආරාධනය පරිදි සියලුම දෙනාම අතුලගේ ආයතනයේ නැවතත් සාගරින් පිළිගන්නවා. මම මෙතනින් අතීතයේ ගියොත් 2018 වසරේ කලින් කරනවා වගේ 2018 වසරේ අපිට ඇතිවෙච්ච සිතුවිල්ලක් බලාපොරොත්තුවක් තමයි අපිට දැන් වෙලා තියෙන්නේ. මේ ගැන අපිට නිහතමානී සතුටක් ආඩම්බරයක් තියෙනවා. හැබැයි සතුට ආඩම්බරයට මුල් වෙන සියලුම දෙනාට මේ එකම වේදිකාවක් අපිට තියෙනවා. ඒක තමයි අපේ ආයතනයක් ඉදිරියට ලොකුම හරිය. මේ ශාලාවේ 320කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ සියලුම දෙනා මේ ආයතනය 2018 වසරේ පටන් ගන්න දවසේ ඉඳලා අද මේ දක්වා කලින් සඳහන් කිව්වා වගේ ඒ ලොකු ආයතනය දක්වා එන්න ආයතනයට උදව් කරපු සියලුම දෙනාට මෙතන රැඳී සිටිනවා. ඉතින් ඒක තමයි අපේ ලොකුම හරිය ආයතනය. මම එතන ඉහාට ගියොත් මම කතා කරන අපේ ආයතනය පටන් ගන්න වෙලේ නම් මේකට මම කරන්නේ මෙතන ඉන්න සියලුම දෙනා මේ ආයතනය කොහොමද ආයේ කියන එක දන්නවා. අපි අතුලගේ ආයතනය 2018 පටන් ගන්නේ වයඹ අභිමාන මුල් කරගෙන වයඹ පටන් ගන්න ආයතනයක්. වයඹ පටන් ගත්ත පවතින ප්‍රධාන මයික්‍රෝ ෆයිනෑන්ස් ආයතනයක් විදිහට තමයි අතුලගේ පටන් ගන්නේ. ඒකත් එක්ක අපි පටන් ගත්තේ අපි 2018 දී මේ තියෙන්නේ අපි පටන් ගත්ත අපේ පළවෙනි හාමුදුරුවෝ. මේකට ආශිර්වාද කරන මගේ ගමේ පන්සලේ බමුණාට විසිපත්කාරාමේ මගේ විනීත නායක හාමුදුරුවෝ මේ ගමට ආශිර්වාද කරනවා. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක තමයි අපි මේ වසර 7 ඇතුළත මේ ගමේ ඉන්නේ. මම උන්වහන්සේට දීර්ඝායුෂ පතනවා. ඒ වගේම අපි මේ ආයතනය පටන් ගත්තේ 2018 වසරේ හැමෝම පුරායකල කට්ටිය දන්නවා. බෞද්ධ පාරිකී ඉස්සරහ තියෙනවා තක්පුනේ බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එකේ තුන්වෙනි තක්පුරේ 20 කාමරේ තමයි අපි මෙහා පටන් ගත්තේ. හැබැයි පුංචි 20 පුංචි කාමරයක් උඩට අපි පටන් ගත්තට හැබැයි අපිට බලාපොරොත්තුවක් ලොකු අදිස්ථානයක් වුණා. අපි එතනින් නොනැවෙන්නේ නැහැ කියන දැඩි අදිස්ථානයක් අපිට ඉගෙනුවා. ඒකත් එක්ක අපි පටන් ගත්තේ මම හිතන්නේ අපි සේවකයෝ 3 දෙනෙක්ගෙන් පටන් ගත්තේ. මෙතන අද ඒ සේවකයෝ 3 දෙනා ඉන්නවා. විශාල විජේසූරිය මහත්මිය, ඒ වගේම ජයරාජ සිංහ මහත්මයා. ඒ 3 දෙනා තමයි සහෝදරයෙක් විදියට මේ 3 දෙනාගෙන් පටන් ගත්ත මේ ආයතනය මට මුලට මතකයි. මම මේ වෙද්දී වෙන පුද්ගලික ආයතනයක රැකියාව කරනවා මම තමයි පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ අපි දම්රුවකින් ගත්ත ටේබල් තුනක් දාලා පොඩි කාමරේ පොඩි සෝෆා එකක් දාලා පටන් ගත්තා. හැබැයි මම හැමදාම ඒක කියන්නේ නැහැ. හැමදාම හවස 8 පස්සේ විතර මගේ ආයතනයේ රාජකාරී වැඩ කරනවා. හැමදාම 8 විතර මම යනවා. ඉතින් එදා දවස් විච්ච වැඩ ටික බලනවා. සමහර වෙලාවට අපේ කැපකිරීම කොච්චරද කියලා නම් අපි රෑ 2-3 වෙනකම් වැඩ ටික වැඩ කරනවා. මොකද මම වෙනත් ආයතනයක වැඩ කරන නිසා ඒ ආයතනයට මගේ දායකත්වය උපරිම දෙන්න ඕන නිසා එතනින් පස්සේ තමයි අපි මේ ආයතනය වැඩ කරන්නේ. ඒ වගේ කැපීමක් මගේ පටන් ගත්ත ටීම් එක තිබ්බා. මේ ඉන්නේ ඒ පටන් ගත්ත ටීම් එකත් එක්ක මුලින්ම මගේ ස්ටාෆ් එක. ඉතින් ඒ ස්ටාෆ් එකත් එක්ක තමයි මේ ආයතනය පටන් ගත්තේ. 2018 වසරේ එතන ඉස්සරහට යද්දී දැන් අද වෙද්දී අවුරුදු 7ක් යද්දී මගේ සහෝදර ටීම් එකේ ඉන්නවා 150කට සංඛ්‍යාවක්. මම හිතන්නේ විශාල ආයතනවල වැඩ කරපු විශාල එක්ස්පීරියන්ස් එකක් තියෙන මම හිතන්නේ පරිණතභාවයක් තියෙන හොඳ ටීම් එකක් මේ වෙද්දී අපේ අතවල ආයතන සතුටු වෙනවා. මේක තමයි මම හිතන්නේ 3.5 මිලියන් වලට වැඩි
මේ ආයතනයේ තියෙන ලොකු ශක්තිය. මේ ආයතන ඉස්සරහට අරගෙන පුළුවන් ලොකු ශක්තිය තමයි මෙතන ඉන්නේ. මේ ආයතන 3.5 මිලියන් වලින් අද මෙතන තිබුණාට මේක 10 මිලියන් දක්වා එතන එහාට යන ටීම් එක තමයි මේ ඉන්නේ. මේක තමයි මම මේ අවස්ථාවේදී මගේ ටීම් එක මම අප්‍රීෂিয়েට් කරනවා. මේ මම අපේ අත්පොත් සම්මානය දුන්නත් තමයි මගේ ටීම් එක දෙකම එතනින් ගියාම අපි මේ ආයතනයේ මේ වෙද්දී දැනට කරන්න මොකක්ද කියලා මම හිතනවා පොඩ්ඩක් කම්පැනි ගැන කියන්න ගොඩක් කට්ටිය දන්නවා. මේ වෙද්දී අපි ආයතනය මාසෙකට මිලියන 250කට නොවැඩි ණය ප්‍රමාණයක් දීලා ගන්නවා මම හිතන්නේ. විශේෂයෙන්ම අපි දෙන්නේ ග්‍රාමීය ආර්ථිකය පදනම් කරගෙන සුද්ධ මූල්‍ය ණය සම්බන්ධනවා දෙන්නේ. ඒ වගේම අපි මයික්‍රෝලොජිස්ටික්ස් මාසෙකට අපි මේ ආයතන 2018 මිලියන 10කින් පටන් ගත්ත ආයතනය අද මේ කතා කරන මොහොතේදී මාසෙකට මිලියන 250ක මාසික ණය විකුණුවක් අපි ඉදිරියට දෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී අපේ ආයතනයේ අලුතින් ගණනකරුවන් 500කට නොවැඩි ප්‍රමාණයක් මේ වෙද්දී අපේ ආයතනයේ මාසිකව එකතු වෙනවා. අදවලට ඒක ආයතනයේ ශාඛා 10 එකතු කරගත්තා. ඒ වගේම මේ වෙද්දී අපේ ඉන්න ඇක්ටිව් ක්‍රියාකාරී ගණනකරුවන් පිරිස දසදහසකට නොවැඩි ප්‍රමාණයක් ආයතනයේ තියෙනවා. මේ අවුරුදු 7 ඇතුළත තුල ඇක්ටිව් අපිට සම්බන්ධ වෙලා ඉන්න ගණනකරුවන් පිරිස. ඒ වගේම මගේ කලින් වගේ දෙන්නේ ට්‍රීම් එක මගේ ශක්තිය කාර්ය මණ්ඩලයේ 150 මේ විදිහට ආයතනයේ ඉන්නවා. ඒ වගේම අතුලේ ආයතනයේ මම මේ විදිහේ වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කරන්නේ SME සෙක්ටර් එකට ස්මෝල් ඇන්ඩ් මයික්‍රෝ එන්ටර්ප්‍රයිස් සෙක්ටර් එකට තමයි. ඒ වගේම අපි නිව් එන්ටර්ප්‍රයිස් වලට 1000ක් ප්‍රමාණයක් වැඩිම දෙන්නේ අපේ SME සෙක්ටර් එකට. ඒ වගේම මේ ආයතනයේ 100කට ප්‍රමාණයක් රියල් ස්ටේට් දේපල වේදාන මොහොතේ අපි ආයෝජනය කරනවා. ඉතින් ගත්තහම මගේ ටීම් එක අතර මේ මගේ ශක්තිය මට හයියෙන් ටීම් එක මගේ සහෝදර අධ්‍යක්ෂක මණ්ඩලය මේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තොත් මම හිතන්නේ පළතුරු අපි මුලින්ම ගත්ත අපේ සභාපතිතුමා මේ සහෝදරයාට මණ්ඩලය ඉන්නවා. මුලින් නම් මේ ආර්ථික ශක්තිය විදිහට මේ කම්පැනි එකට පළවෙනිටම සම්බන්ධ අධ්‍යක්ෂකවරයෙක් විදිහට අදතුමා සභාපතිතුමනේ මේ ආර්ථික වැඩ බලනවා ජේෂ්ඨ නීතිඥ මේ සහෝදරයා. ඉතින් ගියාම මිස්ටර් බාන්දුල කොහොමද කියන්නේ මේ ආයතන මුලින් නම් ශක්තියක් වෙච්ච අදටත් ශක්තියක් වෙන අධ්‍යක්ෂකවරයෙක් තමයි බාන්දුල කොහොමද. ඒ වගේම තමයි ලයිව සම්මානයට සහෝදරයා ආයතන ගැන හැම වෙලේම මහා සමානව උදව් කරන මගේ සහෝදර ඉංජිනේර ශ්‍රී ලංකා ආයතනයේ ඉංජිනේරවරුන් ලයිව ශාන්තිය තුමා. ඒ වගේම ඩීඩී ඩයරෙක්ටර් තුමා මම ජේසන් දීපන් ජයරත්නතුමා මගේ සර් මට ගොඩනගන්න සර් අපිට සම්බන්ධ වෙලා දැන් ආශිර්වාදයක් ඇතුළු මේ ආයතන ඉස්සරහට අපිට කරනවා ජයරත්නතුමා. ඒ වගේම ගත්තාම ප්‍රසන්න සර් මම කියන්නේ නැහැ මම ගුරුවරේ මේ ආයතනයේ මේ ලොකු ශක්තියක් තියෙන ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රි ගත්තොත් IT සම්බන්ධ ඔපරේෂන් සම්බන්ධ කෙරවල් සම්බන්ධ විශාල පරිමාණයක් සිංහ සොෆ්ට්වෙර් ඉංජිනේරියර් ප්‍රසන්න සර් අපිට සම්බන්ධ වෙලා මේ ආයතනයේ නෙක්ස්ට් ලෙවල් එකට ඉස්සරහට අරගෙන වැඩ කරත්තේ දෙහිවින්ම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම විශාල ජේසුලි මණ්ඩල වගේ මේ ආයතනයේ පටන් ගන්න දෙයක් ආයතනයක් එක්ක ආයතන ඉදිරියට ගෙන යන අපට ප්‍රවේශ කරන අධ්‍යක්ෂකවරු. ඒ වගේම මම ඉන්දියාවේ මගේ සහෝදර පාකිස්තානයේ අධ්‍යක්ෂකවරයා වගේම සීඩබ්ලිව් මාර්කට් එකතු වෙලා මේ ආයතනය පටන් ගන්න. එදා ඉඳන් 2018 එකතු වෙච්ච ඒ සහෝදර වැදීම අද වෙනකම් අදින් ඉස්සරහට මගේ සහෝදරයෙකුගේ මාර්කට් ඉස්සරහට ගමන මාර්කට් එකතු ගන්න මම ප්‍රයත්න ඒක තමයි මේ ආයතනයේ ශක්තිය හැමෝටම වෙනවා. තරුණක් නෙමෙයි බාලුවෙක් නෙමෙයි අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. හැම ශේෂ්ඨයෙක්ම නියෝජනය වෙන හොඳ අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. මගේ ටීම් එක වගේම මේ ටීම් එකත් මේ කම්පැනි ඉස්සරහට අරගෙන නිවැරදි තීරණ ගැනීමේදී කිසිම ප්‍රශ්නයක් නැතුව මේ තීරණ වලට ශිෂ්ට තීරණ වලට උදව් කරන
හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් තමයි අපේ ආයතනයට ඉන්නේ. ඒ වගේම ගත්තාම ඊගාට සිනියර් මැනේජ්මන්ට් එකේ දේශ කළමනාකාරීත්වය චන්ද්‍රවේර ගත්තා විපරිත මැනේජර් ඔපරේෂන්ස් ලොකු කාර්යයක් කරනවා මේ ආයතන වෙනුවෙන් දායනම් දීර්ඝ කාලයක් තිස්සේ සහෝදරයෙක් විදිහට ලොකු වැඩක් කරනවා. ඒ වගේම පුෂ්පා විද්‍යාලයේ ඩිප්ලෝමා ජෙනරල් මැනේජර් රිස්ක් ඇන්ඩ් කම්ප්ලයන්ස් මගේ ගුරුවරයා මට කරන කෙනෙක් ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි අවුරුදු 2කට වැඩි පාරක් එකතු වෙලා මේ ආයතනය දැන් විවෘත ගමනකට යන සහ ඒ වගේම ශ්‍රී ලංකා මහාවිද්‍යාලය ව්‍යාපාර කටයුතු සම්පූර්ණ කිරීම සහ ඒ වැඩට කිරීම ආයතන අත්දැකීම අපිට ඉදිරියට යන්න ලොකු ශක්තියක් ලැබෙනවා පුෂ්පස්. ඒ වගේම ගත්තොත් කුමාරන් ආයතනයේ සීනියර් මැනේජර් ෆයිනෑන්ස් මයිකල් යන ලොකු කාර්ය කම්පැනියක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම අපේ manager recovery, head of recovery, competitive development, even if you push it out, internal audit, what are basic needs, software engineer, IT development, innovation take real estate, even if you just get microfinance, manager, even if you are senior assistant manager, corporation, even if you are chartered media manager. Bagaimana ini kebenaran bagaimana itu besar gimana sih dan dijalankan මේ අනිත්‍යමික ප්‍රාර්ථනා මේ ආයතනයේ දැන් බ්‍රාන්චස් 10ක් දෙන්නේ මේ බ්‍රාන්චස් 10ක් දෙන තවත් පොඩි පැසට් කරනවා මේ බ්‍රාන්චස් 10 කල්පනා දස දෙනා මම ඉතින් අපි ඔපරේෂන් එකක් තියෙන ආයතනයක් තියෙන අපිට ලොකු වැඩ කොටසක් නැහැ පරිපූර්ණ වගේම ආයතනයට ආදරණය කරන ලෝයල්ටි මැනේජර්ස්ලා දසමේ කම්පැනි නම් ඒ නිසා තමයි මේ ආයතනයේ විවරක පාවතේ කලාවෙන් වශයෙන් දෙයකට වඩා ලොකු ශක්තිය ඉන්ඩස්ට්‍රියේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන හොඳ පරිපූර්ණතාවයක් ආයතනයේ මුලින් කියවගේ ලිංගගතව වැඩ කරන හොඳ ටීම් එකක් වෙනවා මම මේ වෙලාවේ මැනේජර්ස්ලා දසදෙනාට සිහිය දෙනවා මේ අවුරුද්ද 2 billion වලින් පටන් ගත්ත කම්පැනි එක අපි 4 billion යන ගමනේ විශාල මෙහෙයක් කරන ටීම් එක තමයි අපේ ශාඛා කල්පනා කරනවා මම ඒගොල්ලන්ට සිහියක් දෙනවා මේ මොකද ඒ වගේම මේ විදිහට බාගස් 10 කියන්නේ කඩාර ශාඛාව පුරණයකන ගල්ලා පොලිටිකල් මැනේජ්මන්ට් වල කොන්ත්‍රාත්වල මහනුවර පිළිබඳව ඉකවැරටිය විදිහට ගස්කල කාර්යස්ථානයේ යන ප්‍රදේශවල අපේ ශාඛා කාර්යයක් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ නැගින්නේ 3.5 billion කරන ගමනේ අවුරුදු 7ක් ඇතුළත 2018 ලක්ෂ 100කින් පටන් ගත්ත ආයතනය අද වෙන්නේ මිලියන 3500 ලක්ෂ 35000 ගමනක් වෙනවා. ඉතින් ඒ ගමනට උදව් කරපු හැමදෙනාම තමයි අතුගල මේ රාත්‍රියට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මේ සියලු දෙනාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මේ අපිට මේ ගමන සම්බන්ධ වෙලා මම මේක වැඩගත්තේ අපිට මේ ආයතන අපි කටින් වල කොහොමද යන්නේ කියන එක මේ ෆයිනෑන්ෂල් ඇනලිසිස් එක මේ වෙද්දී කම්පැනි එක 3.5 billion 2018 පටන් ගන්න මිලියන 59 2019 මිලියන 96 2020 2021 මිලියන 167 2021 මිලියන 379 2022 මිලියන 536 2023 මිලියන 1002 මම දැක්කේ අපි කරන්නේ මිලියන 2023 දෙසැම්බර් මාස 9 අපි මේ වගේම කියනවාකේ මේකේ හරිය අපේ ප්‍රමාණයක් අපි මේ වගේම ලයිට් එකක් පස්සේ ඇනලිසිස් එකේ මේ වෙද්දී අපේ තිබ්බේ මිලියන 756 ඒක නම් ගොඩක් අද දෙතර ඉන්නවා අපි එතන කමිට්මන්ට් එකක් දුන්නාම මේ මිලියන 756 වඩ පිට කරනවා මේ ෆයිනෑන්ෂල් ඩෙලිවරි එක. හැබැයි වගේ මේක මිලියන 1002ක් කරනවා 1 මිලියන එකක් කරනවා ඒ කරේ මේ වගේ ටීම් එකක් එක්ක අපි එතන පටන් ගත්ත ආයතනයේ අවුරුදු 5ක් සාමාන්‍ය විදිහට අවුරුදු 5ක් කම්පැනි එක ස්ටේබල් වෙනකන් මම ඉතින් අවදාන වර්ධනය කරන්න අවුරුදු 5ක් වෙනවා. හැබැයි අවුරුදු 5න් අපි ප්ලෑන් එකේ තිබ්බ අවුරුදු 5ක් ගියාට පස්සේ මේ ආයතනය මිනිහාට ඉදිරියට යනවා කියන්නේ. ඒ විවරණ දැක්ක අපිට ඇති වුණේ අවුරුදු 5ක් ඉඳි නෙමෙයි. අපි ප්ලෑන් කරද්දී අපි අධ්‍යක්ෂ මණ්ඩලය සහ අපේ සහෝදර මණ්ඩලයන්ට
නැත්නම් අපි ප්ලෑන් කරන්නේ මම හිතන ප්ලෑන් එක අවුරුදු 5ක් අපි සාමාන්‍ය විදිහට හිමින් කරගෙන ගිහිල්ලා පහේදී අපි එක්ස්පෑන්ඩ් කරන්න පටන් ගන්නවා. අපි අවුරුදු 5ක විතර ශාඛා 4යි තිබ්බේ. අපි අවුරුදු ඊට පස්සේ නම් ශාඛා 10යි දාගන්නේ. ඒ අවුරුදු 5 දී 2023 24 1 බිලියන් එක අපි ලොකුම ඇචීව්මන්ට් එකක් කරා 2024 25 2 බිලියන් ඇචීව්මන්ට් එකක් කරා. අවුරුදු 5ට සමාන ඇචීව්මන්ට් එකක් කරා. මම හිතනවා අපි ඇප්‍රීෂিয়েට් කරනවා අපේ ටීම් එකත් එක්ක ඒ ඇචීව්මන්ට් එක. අපි ඒක ඩබල් කරලා එතන නැවතුනේ නැහැ. අපේ බලාපොරොත්තු හරි ලොකුයි. අපි පොඩි උනත් අපේ බලාපොරොත්තු හරි ලොකුයි. ඒ වගේම මේ බලාපොරොත්තු යන්න අපිට වටපිටාවේ හැම වෙලාවම අපිට උදව් කරනවා. මම හිතන්නේ අපි එතනින් 2 බිලියන් එකේ පටන් ගත්ත ආයතන 2024 25 අපි පැය කරන්නේ 4 බිලියන් යනවා. හැබැයි මේ 3.5 බිලියන් පෙබරවාරි 28 වෙනිදා 3.5 බිලියන් ඇචීව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මිලියන 1500 growth එකක් මේ කම්පැනි එකේ තියෙනවා මේ පහුගිය මාස 10 ඇතුළත. හැබැයි අපි එතනින් නවතින්නේ නැහැ. මේ අතුරු රේට් එක 4 බිලියන් කම්පැනියක් කරනවා මේ මාස 31 වෙනිදා. ඒ වගේම වැදගත්ම දේ තමයි ආයතනයක තාත්තම කියන එක. මම හිතන්නේ මගේ ගුරුතුමා ලීලාවස්ස අපිට හැම වෙලේම කියන්නේ පොතේ කැපිටල් එක වැඩි කරගන්න කියලා කියන්නේ ආයතන ස්ථාවරත්ව වැඩි කරගන්න කියලා උපදෙස් දෙන්න මම ඉස්සර මතක් කරනවා. ලීලාවස්ස මේ ආයතනයේ හැම ඉදිරි පියවරක් නෙළුවෙන්ම ලීලාවස්ස අපිට ඉන්නවා. ඉතින් මට ඒක ලොකු හයියක් සර් හැම වෙලේම කියන්නේ මම පොතේ කැපිටල් එක වැඩි කරගන්න කම්පැනි එක ස්කේල් කරගන්න. ඉතින් අපි අවවාදයක් මේ පාරයන්දී මේ වෙද්දි කම්පැනි එකේ කැපිටල් එක 800ක් තියෙනවා. හැබැයි මේ කැපිටල් එක අපි මේ ෆයිනෑන්ෂියල් ඉවර වෙද්දී 4 බිලියන් කම්පැනි එකක් වෙද්දී 1 බිලියන් කැපිටල් එකක් වෙද්දී එකක් දෙන කම්පැනි එකක් වෙනවා. මම හිතන කම්පැනි එක ගත්තොත් 104න් දෙකක් කැපිටල් එකක් දෙන කම්පැනි එකක් ස්ට්‍රෝන් කම්පැනි එකක් මම හිතන බැංකුවල සහෝදරයෙක් තමයි විශේෂයෙන් මතක් කරන්නේ. අපිට මුලින්ම නායකත්ව දුන්නේ 60% බැංකුව කෙනෙකුගේ ශාඛාව මේ කම්පැනි අද මේ දැන් ඉන්නවා. ඒකට දෙන්න මූලික ප්‍රතිඵල ලබා දුන්න ආයතනයක් වෙනවා. ඇප්‍රීෂিয়েට් කරනවා ඉන්ටර්නැෂනල් බැංකුව. ඒ දුන්න නායකත්ව නැත්නම් ඒ වෙලාවට 2019 වගේ විතර 2019 කියන්නේ ලොකු අවදානමක් තිබුණ කාලයක්. රටේ ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් එකක් තිබුණ කාලයක්. ඒ කාලෙදී අපි කියන හිතලා බලනකලේ අවදානම අරගෙන ඒ නායකත්ව අපිට ලබා දුන්න හැමෝටම මම කියන්නේ අපේ ආයතනයට ප්‍රතිඵල ලබා දීපු ආයතනයක් මම හිතන මිලියන 600 ප්‍රමාණයක් 600 ආසන ප්‍රමාණයක් හැමෝටම බැංකුවේ අපිට ලබා දීලා තියෙනවා. මම ඉස්සරහ ටීම් එක රෙස්පෙක්ට් කරනවා ටීම් වල හැමෝටම ඒක ගත්තාම මේ විදිහට ලොකුම ප්‍රතිඵල ප්‍රමාණයක් ලබා දෙනවා NCB ෆයිනෑන්ස් ආයතනය. මම හැම වෙලේම සර් කතරේ මොකද කරන්නේ අපේ නෝ අපි මෙතන ගියාම තාමනේ දෙසිය කැපිටල් ඒරියක් තියෙනවා. අපි අපේ සහෝදර අධ්‍යක්ෂ මණ්ඩලය පහුගිය මාසේ අධ්‍යක්ෂ මණ්ඩලය සිටිනා ගත්තා මිලියන 100ක ශාමෝලි පාස් කම්පැනි එකක් මම කියන්නේ දැන් මම 160ක ප්‍රමාණයක් කම්පැනි එකකට දෙන්නේ මාසේ ඉවර වෙද්දී ඒ මිලියන 100 ශාමෝලි පාස් කැපිටල් එකතු වෙයි. මම මේ දින මම කම්පැනි එකේ ඉන්ට්‍රස්ට් කම්පැනි එක හොඳම දේ බලන්න දවස් 10ක ඉඳලා මිලියන 7 ඉන්ට්‍රස්ට් කම්පැනි මිලියන 32 මිලියන 40 මිලියන 60 මිලියන 130 මිලියන 230 මිලියන 400 මිලියන 680කට මේ වෙද්දී මේ අරමුණ කතා කරන හොදේ දෙලා දෙනවා. මට මේකට ප්ලෑන් කරලා දෙනවා 1 බිලියන් බැරි නම් ඉන්ට්‍රස්ට් කම්පැනි මිලියන 900කට වගේ ඉස්සරහට මාසෙකට කියන අපේ वार्षिक मासिक इंटरेस्ट इनकम मिलियन से लास्ट प्रमाण है ඒකට නවසිය දෙනවා මිලියන 1 බිලියන කරන ඉන්ට්‍රස්ට් ඉන්කම් මිලියන 900 ප්‍රමාණයක් වගේ දෙන්න පුළුවන්. මම කම්පැනියට ලැබෙන ලොකු ඔපචුනිටි එකක් තමයි මම ගන්නේ. අපිට මේ ලංකාවේ ඉන්නේ හැමෝම දන්නවා බැංකුවල මුලියාගෙන කට්ටිය ලංකා තියෙන දැන් ඒජන්සිස් දෙකක් තියෙනවා. ඒක එකක් තමයි ලංකාවේ ඒජන්සි කියන්නේ
දැනට මයික්‍රෝ ෆයිනෑන්ස් සෙක්ටරේ රේටින් එකක් තියෙන ආගමික මාර්ගයෙන් අතුගල රේටින් ගොඩ තියෙනවා. අපිට වීසා සිස්ටම් එකක් තියෙනවා. මම හිතන්නේ අපි මේ අපා මුල් වර්ෂයේ පස්සේ අපේ රේටින් එක අපි අප්ඩේට් කරනවා. WBA ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ ආයතන quality investment එකක් වෙනවා. ඒ හරියට එකක් වෙනවා. මේකත් එක්ක මේක තමයි අපිට achievement එක. ඒ වගේම තමයි ඊගාවට මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි නියාමනය ලංකා මයික්‍රෝ ෆයිනෑන්ස් ප්‍රැක්ටිෂනර්ස් ඇසෝසියේෂන් එක. ඉතින් ඒකේ නියාමන ආයතනයක් තමයි අතට කියන්නේ මම මේකම විශ්ලේෂණය කරනවා. දුම්බර ෆයිනෑන්ස් ආයතනයේ නිර්මාණ ප්‍රධාන උදාහරණ ආන්සර් තුමාට එතුමා තමයි අපිට මේ ලයිසන්ස් එක ගැනීමේදී අපිට උදව් කරේ. මම මේකවරයන් විදිහට වැඩ කරනවා. දැන් මේ තුමා සහායනවා විශ්වවිද්‍යාල වෙලාවේ එතුමාට. ඒ වගේම තමයි අන්දර මේ කාලේ අපි ටෙක්නොලොජි එක යූස් කරනවා ආයතනයක් විදිහට. මේ ආයතනය අපි ඉස්සරහට 4 බිලියන් එක ඉස්සරහට 6 බිලියන් 8 බිලියන් 10 බිලියන් කරන්න අපිට හරි සිස්ටම් එකක් ඕනේ. හරි පද්ධතියක් ඕනේ. එහෙම නැතුනොත් අපිට මේ ගමන අමාරු වෙනවා. ඉතින් අපි ඒ නිසා කම්පැනිට අත්‍යවශ්‍යම දේවල් මේ විදිහට අදාළ කරනවා. ඉතින් මම කියන්නේ සතුටින් අතුගල ක්‍රේඩිට් ආයතනවල තියෙනවා in-house IT සිස්ටම් එකක්. අනිත් බොහෝ ආයතනවල තියෙනවා මම outsource කරපු IT සිස්ටම්. නමුත් අතුගල ක්‍රේඩිට් කම්පැනි එකේ අපි සිස්ටම් එකක් තියෙනවා. මේක නිලධාරිය ප්‍රසන්න සර්විස් සුදුනා ප්‍රසන්න සර්විස් ලීඩර්ෂිප් එක සහ අධීක්ෂණය යන්නේ මේ වෙද්දී අතුගල ක්‍රේඩිට් හොඳ ERP සිස්ටම් එකක් තියෙනවා. සියලු මායිග්‍රේෂන්ස් ඉවර වෙලා ඉවරයි. මම මේකෙන් එහාට අපි අතුගල ක්‍රේඩිට් එකට සම්බන්ධ ආබන්ධ ආයතනයක් පටන් ගන්නවා. මේ IT සිස්ටම් එක ඉන්ඩස්ට්‍රි එකට දෙන්න IT කම්පැනි එකක් පටන් ගන්නවා. ඉතින් මේ සිස්ටම් එක තවත් ආයතනවලට ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ IT සිස්ටම් එක. අපි අවුරුදු 5 වර්ධනය කරපෙක අපි හදන්නේ අවුරුදු 10 කට විදිහට කරන්නේ. ඒක තමයි මේ අවුරුදු 4 බිලියන් නම් මම කලින් වගේ අපි පොඩි උනාට බලාපොරොත්තු කරගත්තු ඒකට තමයි හැමදේම යන්නේ. අපි අපේ කම්පැනි එකේ කෝපරේට් ප්ලෑන් එක ප්ලෑන් කරලා මේ අවුරුදු 4 බිලියන් ඉවර කරලා ලබන මූල්‍ය වර්ෂයේ 2026 බිලියන් කරන්නේ. ඒ වගේම 27 8 බිලියන් කම්පැනියක් කරන්නේ. ඒ වගේම 28 කියන්නේ ආයතන 10 වෙනි ඇනිවර්සරියේදී අපිට මෙතන කතා කරන්න පුළුවන් 10 බිලියන් වර්තමාන මූල්‍යයක් තියෙනවා. ඉදාට මේ දැකපු ඒක විශේෂත්වය මම හිතන්නේ දායක කතා කරන්නේ මේ අද අපිට උදව් කරන මේ දැකපු මොහොත ටික ඒ වගේ මේ මගේ සහෝදර කාර්ය මණ්ඩලය මේ මගේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ අපිට උදව් කරන සියලුම බැංකු මූල්‍ය ආයතන රක්ෂණ ආයතන මේ සියලුම ආයතන වගේ මගේ සහෝදර මයික්‍රෝ ෆයිනෑන්ස් ආයතන සභාපතිතුමාලා කරුණාකර අධ්‍යක්ෂකවරු ප්‍රධාන නිලධාරීවරු සමාජවරු මේ සියලුම දෙනාට එදාට අපිට එකතු වෙන්න ඕනේ. ඒ ගමන අපි ඕගොල්ලොත් එක්ක යන ඕගොල්ලෝ වෙන හරියින් අපි යන්නේ තනියම මේ ඒ ශක්තියත් එක්ක තමයි අපි ඉන්නේ යන්නේ. එච්චරයි කියන්නේ මානවද අපි නිහතමානීව ජීවි හරියට හොඳ ගමන ස්ලෝස් කියන කන්සෙප්ට් එකක් එක්ක අපි යන්නේ. ඒකට ඔය හැමදේම අපේ ශක්තියක් වුණා මම දන්නවා ඉදිරියටත් මේ ආයතන ඉස්සරහට ශක්තියක් වෙයි. අපිට ඉදිරියේ හැමදේම විශ්වාස කරගෙන මේ අතුල රාජ්‍ය සම්බන්ධව හැමදේම ගානට සිටිනවා. අපි මේ රාජ්‍ය පිටනක් රාජ්‍ය කරන හැමදේම විශ්වාස